ඔය බලා ගන්නවා හරියට. හරිද මොකද කරන්නේ? මගේ පළවෙනි පියවර මොකක්ද? මෙයා කාණ්ඩ වලට වෙන් කරගන්න එක කැටගරි කරගන්න ඕනේ. එහෙනම් කොහොමද මෙයා වෙන් කරගන්නේ? දකුණු පැත්තේ ඉඳන් පුතේ දෙකෙන් දෙකට. තේරුණාද? මුලට එකක් ආවත් එකයි දෙකක් ආවත් එකයි. පැහැදිලිද? මෙතනටයි පුතේ එකම ඉලක්කම එන්න ඕන. ඔයගොල්ලෝ බලා ගන්න හරියට. හැබැයි මේ ඉලක්කම තීරණය කරන්නේ කොහොමද? How to decide it? ඒ දෙන්න ගුණ කරාම මෙයාට වඩා අඩු හෝ සමාන අගයක් එන්න ඕන. එකම ඉලක්කම එන්නත් ඕනේ. ඒ දෙන්න ගුණ කරපුවම මෙයාට වඩා අඩු අගයක් වෙන්නත් ඕනේ. පුතේ එහෙනම් කීයද හරියටම හරියන්නේ? 8. ඕනේ කෙනෙකුට තේරෙනවා පුතේ කීයද? 8. මොකද 8 වරක් 8 පුතේ කීයද? හෙට 4ක්. කීයයි? හෙට 4ක්. කීකප්පා එක අඩු වෙනකොට මෙතන මොකෝ එනවා? ඒක තමයි ඉතුරුව වෙනවා. සරියා. ඉතුරු වෙන එකගේ වැඩ කීයද මතයා? දෙක මොනවද වැඩ දෙක? මතයා දෙක පල්ලයට ගන්නවා. 8. තේරුණාද? උඩ දෙකෙන් ගුණ කරලා ඉස්සරහට දානවා. තේරුණාද? උඩ ඉන්නේ කවුද? 8. 8 වරක් දෙක කීයද? 16. ඇත්තටම තේරුණාද? පුතේ තේරුණාද? ආපහු පුතේ මෙතනටයි එකම ඉලක්කම. හැබැයි පුතේ මේ දාන තනි ඉලක්කම මේ සම්පූර්ණයෙන් ಗುಣ කරපුවාම මුට වඩා අඩු වගේක් එනවා. කීයද හරියන්නේ? මම එක දා එක් වරක් එක එකයි එක් වරක් ආය 6යි එක් වරක් එක කියලා වෙනවනේ පුතේ වැඩි නේද? දෙකට එක දාන්නත් පුළුවන්ද? බෑ. ඒකට වඩා දාන්න පුළුවන් අඩු එක කීයද? බිඳුවරක් 100ට කීයද පුතේ? බිඳුවම ඉතින් බිඳුවේ මොකක් ගුණ කරත් උත්තරේ බිඳුවනේ. මේ තනි එකෙන් මේක ගුණ කරනවා. ගුණ කරලා මෙතනට දානවා. මෙතන තනි එකෙන් ගුණ වෙන්නේ. මෙයා මේකෙන් ගුණ කරනවා. බිඳුවරක් 100ට බිඳුවයි. පුතේ ආපහු ඉතුරු කීයද? 128. ඉතුරු කියනකොට වෙන්න ඕනේ වැඩ දෙක. ඉතුරු වෙනකොට මොනවද? වැඩ දෙක. මොනවද පුතේ වැඩ දෙක? ඊළඟට ඉන්න දෙක පල්ලයට ගන්නවා. පුතේ ඊළඟට දෙක නැහැනේ. මොකද කරන්නේ කොට? දෙකක් තියාගන්න. පිටින් බිංදු දෙකක් පුතේ අර බෙදනකොට දාන්නේ පිටින් එක බිංදුවක් නේද? මේකේ පුතේ පිටින් බිංදු දෙකක් දානවා. තේරුණාද? අර පුතේ බෙදනකොට බිංදුවක් දාද්දි දශමයක් තියනව නේද? මේකේ බිංදු දෙකක් දාද්දි මොකද්ද තියන්නේ? දශමයක් තියෙනවා. තේරුණාද? අනිත් කාරණා එක වැඩක් හරි. අනිත් වැඩේ උඩ ඉන්න එක දෙකෙන් ගුණ කරලා කොහෙද දාන්නේ? ඉස්සරහට. තේරුණාද? උඩ ඉන්න සම්පූර්ණ සංඛ්‍යාව. එහෙනම් උඩ ඉන්න සම්පූර්ණ සංඛ්‍යාව කීයද? 80. 80 වරක් දෙක පුතේ එහෙනම් කීයද? මෙතන අපි කලින් ගුණ කරේ 8. 8 වරක් දෙක 16. මෙතන 80 වරක් දෙක කීයද පුතේ? 100. 100 කීයද? 60යි. පුතේ අහගන්න දැන් වැඩේ දරුණු වෙන්නේ යන්නේ. බබා කතාව අර විදියමයි. පුතේ මෙතනටයි එකම ඉලක්කමක් එන්න ඕනේ. මේ දාන තනි ඉලක්කම මේ සම්පූර්ණයෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩු හෝ සමාන අගයක් එන්න ඕනේ. එකම රටාව බබා කාටද තාම තේරුම් නැත්නම් මේ රටාව අල්ලගන්න එකම විදිහට යන්නේ. මම එපාරක් කියනවා මෙතන පුතේ ඉතුරුනා 128 වැඩ දෙක තමයි බිංදු දෙකක් මෙතනට ගත්තා දශමයක් තිබ්බා උඩ ඉන්න එක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට ගත්තා. තේරුණාද? දැන් මෙතනටයි පුතේ එකම ඉලක්කම. හැබැයි මේ ඉලක්කම තීරණය කරන්නේ මෙතන දාන තනි ඉලක්කම මේ සම්පූර්ණයෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩු හෝ සමාන අගයක් කියන විදියට. කීයද පුතේ ගැලපෙන්නේ? මම එක දානවා. පුතේ එක්වරක් ඒ එකෙන් තමයි මේ සම්පූර්ණක ගුණ වෙන්නේ. ගුණ කරලා මෙතනට දාන්න. තේරුණාද? පුතේ එක්වරක් 1601 1601 කියන්නේ පුතේ ගොඩක් අඩුයි නේද? දැක්කද?
මම එහෙනම් දාලා බලනවා එහෙනම්. හරි මම 8 වගේ දාලා බලනවා. ඔයාලා උරු වෙනකම් මේක පැන්සලෙන් දාලා බලන්න. 8 වරකට 64 4 දැම්මා 6ක් ඉදිරි. 8 වරක් 0.6යි 8 වරක් 6 48න් 8 දැම්මා 4ක් ඉදිරි. 8 වරක 4යි 12යි. වැඩි නේ චූට්ටක්. චූට්ටක් වැඩි. චූට්ටක්වත් වැඩි වෙන්න බෑ. එහෙනම් පුතේ කීයද හරියට හරියන්නේ? 7. තේරුණාද හැමෝටම? හරි. 4ක් හද කීයද පුතේ? 49 9 දැම්මා 4ක් ඉදිරි. 4ක් බිඳුව බිඳුවයි මේ 4යි 4යි 4ක් 6 42න් 2 දැම්මා 4ක් ඉදිරි. 4ක් 1 7යි 7යි 4යි කීයද පුතේ? 11යි. දැක්කද කතාව තේරුණාද? පැහැදිලිද? හරි. පුතේ ඔළුව වෙනස් කරගන්න එපා දැන්. හරි දැන් අඩු කරමු. එකක් ගත 10 10 9 1යි 9න් 4ක් 5යි 7න් 2ක් 5යි 2න් 1ක් පුතේ ඉතුරු වුණානේ. ඉතුරු වෙන කෙනාලගේ වැඩ කීයද? වැඩ දෙකයි. මොනවද වැඩ දෙක? ඊළඟට පුතේ අර බෙදනකොට තව බිංදු දැම්ම කියලා දශම තියෙනවද? නෑ ඕන තරම් බිංදු ගන්නවනේ. හැබැයි පුතේ මේකේ බිංදු එකක් ගන්න බෑ කීයද ගන්නෙ? දෙකද? තේරුණාද? ඔන්න එක වැඩක්. ඊළඟට ඉන්න දෙන්න පහලට ගන්නවා. අනිත් වැඩේ මොකද්ද? උඩ ඉන්න සම්පූර්ණ එක දෙකෙන් ගුණ කරලා කොහෙටද දාන්නේ? කොහෙටද දාන්නේ? ඉස්සරහට. කවුද පුතේ උඩ ඉන්න එක? 807 ගුණ කරනවා කීයෙන්ද? දෙකෙන්. තේරුණාද? දෙවරක් 7 14න් 4 දැම්ම එකක් ඉතිරි දෙවරක් 0.1යි දෙවරක් 8 16. කීයද පුතේ ආවේ? 1617. හරිද? ආපහු අර වැඩේමයි මෙතනටයි පුතේ එකම ඉලක්කම මේ දාන තනි ඉලක්කම මේ සම්පූර්ණ එකෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩුවෝ සමානකයක් එන්න ඕනේ. හොයලා දීපන්. මට නම් මෙතන තියෙන්නේ කීයද? 1,55,100. මෙතන තියෙන්නේ කීයද? 16,140 ගාණක් නේද හැදෙන්නේ? කියක් හරියද 16,000 ගාණක් නේද? එහෙනම් මේ 1,55,000 ගානට 16,000 ගානේව කීයක් තියෙන්නේ? එදින 10,000 එකතු කරලා කීයක් තියෙනවද? දැන් 16,000 කීයද? 32,000. 32,000 කීයද? 64,000. 64,000 කීයද? 64,000 120 1,28,000. එහෙනම් දැන් 8ක් මේ අතර උපුත 1,28,000යි නේද? එහෙනම් ලොකුමෙන්ට දාලා බලපන් ඉතින්. අය වැඩි හිතන්න එපා. කවුරුත් ගහන්නේ නේ මේක උඹලට වැරදි එකක් දැම්ම කියලා. මොකද ඉලක්කම් පුතේ දාන්න පුළුවන් ලොකු මේක කීයද? 9. පොඩි මේක බිංදුව. ඔය අතරේම දැන් වලින් දාලා බලන්න. තේරුණා නේද? අම 9 දැන් මම ඉදිරියට දාන්න ගන්නේ නේ. හරි 9 වරක් 9 81 එක දැන් මට ඒවට බය වෙන්න එපා. ලක්කන් 10 දාන්න තියෙන පැන්සලෙන් දාන්න. වරදොන් මගන්න. මේ 9ක් විතරයි මේ සම්පූර්ණ එක ගුණ වෙන්නේ. ඔය කතාව බා 9 වරක් 9 81 එක දැන් මට ඉදිරි 9 වරක් 4 36යි 36ට කීයද බබා? 40 4 4 දැම්මා 4ක් ඉදිරි 9 වරක් 1 9 4 14 3 දැම්ම එකක් ඉදිරි 9 වරක් 6 54 54යි 1යි 55න් 5 දැම්මා 5ක් ඉදිරි 9 වරක් 1 9යි 5යි 14යි. තේරුණාද වැඩි පැහැදිලිද? හරි රයිට් බබා අඩු කරන්න ඉක්මනට. තව එකට ගන්න ඕනේ. දශම ස්ථාන 3කට ගන්න ඕනේ. 10 එකක් 9යි 9 4ක් 5යි 10න් 3ක් 7යි 14න් 5ක් 9යි 4යි. පුතේ ඉතුරු වෙන කෙනාලගේ වැඩ කීයද? වැඩ දෙකයි.
ඊළඟට ඒක මොනවද එකක්ද ගන්නෙ? බිංදු දෙකක් ගන්නවා. හරි. උඩ ඉන්න සම්පූර්ණ එක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට අර ලොකෝට බය වෙන්නව හදන්නේ ඉතින්. 8000 එතකොට පුතේ දශම නැතුව ගුණ කරන්නේ අපි ඒක. දශම නැත්නම් සංඛ්‍යාව කීයද? 8079 තමයි දෙකෙන් ගුණ කරන්නේ. දෙවරක් 9 18න් 8 දැම්මා. එකක් ඉදිරියේ දෙවරක් 14යි 15න් 5 දැම්මා එකක් ඉදිරියේ දෙවරක් බිඳුවයි දෙවරක් 16. පුතේ ආපහු මෙතනයි එක මිලක්කම ඒ දාන තනි එක මේ සම්පූර්ණ එකෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩුව සමාන එකකින් කියන දේ අගේ වෙන කළා බලන්න. ඒක ඔබට බාරයි මම හොයන්නේ. 97 ලක්ෂ 9,75,900 මෙතන හැදෙන්නේ 1,61,580. අයියෝ මට 825,368 වර්ගමූලය හොයන්න. කාගේද? 825.368 වර්ගමූලය. හරි. මෙතනවා තව ටික. වැඩ නවත්ත ගන්න ඔය බූරුවෝ. හරියට බලාගන්න. පුතේ දැන් සාමාන්‍ය සංඛ්‍යාවක් අපි වර්ග කරේ කොහොමද? දකුණු පැත්තේ නම් කීයෙන් කීයටද? දෙකෙන් දෙකට. නේද? මුලට එකක් ආවත් එකයි දෙකක් ආවත් එකයි. තේරුණාද? දෙකක් වෙන එකක් වර්ග කරද්දී කොහොමද උනේ? මේ දෙන්න වෙනම මේ දෙන්න වෙනම වර්ග කරා. නේද? දශම සංඛ්‍යාවල පුතේ මේ पूर्ण संख्या कोटस the part of the whole number ඒ කැලල දකුණු පැත්තේ ඉඳන් දෙකෙන් දෙකට සාමාන්‍ය විදිහටම වෙන් කරනවා. තේරුණාද? අර විදිහටම දකුණු පැත්තේ ඉඳන් මෙහෙට දෙකෙන් දෙකට වෙන් කරනවා. මුලට දෙකක් ආවත් එකයි දෙක එකක් ආවත් එකයි. පැහැදිලිද? පුතේ පිටිපස්ස වෙන් කරන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මුල ඉඳන් අගට දෙකෙන් දෙකට. තේරුණාද මම කියන එක? මුල ඉඳන් දෙකෙන් දෙකට වෙන් කරනවා. එතකොට අගට එකක් ආවත් එකයි දෙකක් ආවත් එකයි. පැහැදිලිද මම කියන එක? තේරුණාද? එතනින් එහාට ගන්න සාමාන්‍ය විදියම තමයි. පටන් ගමු. මෙතනටයි එකම ඉලක්කම එන්න ඕනේ පළවෙනි කාණ්ඩේ දිහා බලපුවාම. කීයද පුතේ එන්නේ කියන්න කොහෙනන්ද? කීයද පුතේ එන්නේ? 8. දැන් 9 ආවොත් පුතේ 9 81යි. 81කට වඩා වැඩිනේ පුතේ මොනවද මේ වෙන කතාව? 4 ආවොත් බං 4 වරක් 4 16. 4 වරක් 2 8 නේ මේ ගන්න 4 වරක් 4 16 බං වැඩිනේ. 3 ගන්නත් බෑ 3 වරක් 3 9 වැඩි නේද? කීයද පුතේ හරියටම හරියන්නේ? 2. තේරුණාද? ඒ ඉලක්කම දාන්නේ කොහොමද පුතේ? මේ දෙන්න මේ ඔයාලා අහන දේ විතර පුතේ උත්තර දෙන්න නැත්නම් තේරෙන්නේ නැති වෙනවා. මෙතනයි එකම ඉලක්කම එන්න ඕනේ. හැබැයි මේ දෙක ගුණ කරපුවාම මෙයාට වඩා අඩුවකයක් වෙන්නත් ඕනේ. අඩුම 3ක් දාන්න බෑ පුතේ 3 වරක් 3 9 හැදෙනවා. තේරුණාද? හරියන්නේ කීයද? දෙක දෙවරක් දෙක කීයද? 4යි. පුතේ ඉතුරු කීයද? 7යි. ඉතුරු වෙන කෙනා ළඟ කියන්න මොකද්ද? වැඩ දෙකක් තියෙනවා. මොකද්ද වැඩ දෙක? ඊළඟට ඉන්න දෙන්න පහලට ගන්නත් ඕනේ. උඩ ඉන්න කෙනා පුතේ දෙකෙන් ගුණ කරලා ඉස්සරහට දාන්න ඕනේ. දෙක ඉන්නේ දෙකෙන් ගුණ නම් උත්තරේ කීයද පැටියෝ? 7. ඇත්තටම තේරුණාද? පුතේ ආපහු මේ සිස්ටම් එක එකම යන්නේ. එකම රටාව අල්ලගත්තාම ඕන එකක් ඊළඟට එන්න හැකියි. මෙතනටයි පුතේ එකම ඉලක්කම එන්න ඕනේ. හැබැයි මේ ඉලක්කම තීරණය කරන්නේ කොහොමද? මෙතනට දාන තනි ඉලක්කම මේ සම්පූර්ණයෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩු හෝ සමානයක් එන්නේ.
මෙතන එක නම් මෙතන කීයද 1 හැබැයි මේ 1 මේ සම්පූර්ණ 41කින් ගුණ කරපුවම මෙයාට වඩා අඩුවෙන් තමයි එන්නේ හැබැයි එහෙම බෑ ගොඩාක් අඩුයිනේ නේද එහෙනම් මම උපරිමගෙන් නිකන් දාන්නම් බලන්න එහෙනම් කීයද මොකද 9න් එහා දාන්න බෑනේ 9.4 ගන්න දාන්න වෙන්නේ 9 9 81කින් එක දැම්මා 8ක් ඉතිරි 9 4 36යි 36යි 8යි කීයද පුතේ 44යි වැඩි නේද එහෙනම් වලට දැන් තේරෙන්න ඕනේ කීයද එන්නේ කියලා කීයද එන්න ඕනේ 8 8 වරක් මේ තනිය එක තමයි ගුණ වෙන්නේ 8 වරක් 8 64න් 4 දැම්මා 6ක් ඉතිරි 8 වරක් 4 32යි 32යි 6යි කීයද පුතේ 38යි තේරුණාද නැද්ද තේරුණා දැන් 5න් 4ක් ගියපුවම උත්තරේ 1යි එකක් ගත්ත 12යි 12න් 8ක් කීයද 4යි මෙතන 3න් 3ක් බිඳුව හරි නේද පුතේ ඉතුරු වෙන කෙනා ළඟ වැඩ කීයක් තියෙනවා කිව්වද දෙකක් මොකද්ද වැඩ දෙක ඊළඟට ඉන්න දෙන්න පහලට ගන්නත් ඕනේ උඩින් එක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට දාන්නත් ඕනේ උඩ පුතේ සම්පූර්ණ එක දෙකෙන් ගුණ වෙන්නේ 28 දෙකෙන් ගුණ වුණොත් උත්තරේ කීයද 56 තේරුණාද පුතේ සිතම් දශම සංඛ්‍යාවල ඔයා පුතේ අර බෙදනකොටත් මේ දශම කෙලින්ම නේද මෙතන දශම තියන්නේ මේකෙත් මේ දශම කෙලින්ම මෙතන තියෙන එතකොට ඉවරයි ආයතන එහාට ආය කතාව නැහැ තේරුණාද හරි දැන් ආපහු මෙතන 28 දෙකෙන් ගුණ කරලා මේ අගේ දෙන්නේ මේවා දාන්න ඕනේ මම මේ හුරු වෙනකන් දාන්නේ හරි පුතේ ආපහු මෙතනයි එකම ඉලක්කම මේ දාන තනි ඉලක්කම පුතේ මේ සම්පූර්ණ එකේ ගුණ වුණාම මෙයාට වඩා අඩු හෝ සමාන අගයක් එන්න ඕනේ තේරුණාද මෙතන එක නම් මෙතනත් එක මෙතන දෙක නම් මෙතනත් දෙක එතන පුතාට තේරෙනවා මෙතන හැදෙන්නේ කී ගාණක් වගේද 560 ගාණක් නේද හැදෙන්නේ මෙතන තියෙන්නේ කීයක්ද 4100 ගාණක් නේ එහෙනම් පුතේ 560 ගාණේව 4000 ගාණක් කීයක් තියෙද දැන් පහෙන් බලන්නකෝ එතන පුතේ පහේ 500 ඒව 4000ට සංගණනය 8ක් විතර නේද තියෙන්නේ 500 වල 8ක් ආපුවම 4000යිනේ හැබැයි මේක වැඩි වෙනවා ඔයාට දාලා බලන්න ආන්සර් හරි 8 වරක් 8 64න් 4 දැම්මා 6ක් ඉදිරියේ 8 වරක් 48යි 6 50 4 4 දැම්මා 5ක් ඉදිරියේ 8 වරක් 5 40යි 5 45යි වැඩි නේද කීයද පුතේ එන්නේ 7 දානවා හරි එන 4ක් 49 9 දැම්මා 4ක් ඉදිරියේ 7ක් 6 42යි 42යි 4යි 40 කීයද බබා 6 දැම්මා 4ක් ඉදිරියේ 4ක් 5 35යි 35යි 4යි 30 කීයද 9 තේරුණාද දැන් බබා ඉතුරු කීයද 16න් 9 7යි මෙතන 12න් 6 6යි මෙතන 10න් 9 1යි ඕක නේද ඉතුරු පැහැදිලිද ඉතුරු වෙන කෙනා ළඟ වැඩ කීයක් තියෙනවද දෙකක් මොනවාද වැඩ දෙක ඊළඟ රිවිෂන කොහෙද ගන්නෙ පහලට ගන්නවා දෙකක් නෑ නේද බිඳුවක් දාගන්න පිළිවසම උතර බිඳු තියෙනවනේ එහෙනම් පුතේ කීයද මෙතන වැටෙන්නේ කීයද එන්න ඕනේ 80 නේ තේරුණාද ඒ මෙතන බිඳු වල තරම් දාගන්න එතන 80ම තමයි මෙතන දෙන එකක් ගන්න බෑ දෙක දෙක ගන්නවා තේරුණාද හරිනේ උඩ ඉන්න එක දෙකෙන් ගුණ කරලා පුතේ ඉස්සරහට උඩ ඉන්න 287 දෙකෙන් ගුණ කරන්න දෙවරකට 14න් 4 දැම්ම එකක් ඉදිරියේ දෙවරකට 16යි 17න් 4 දැම්ම එකක් ඉදිරියේ දෙවරක් දෙක 4යි 5යි තේරුණාද දැන් බබා ආපහු මොකක්ද මෙතනටයි එකම ඉලක්කම ඒ දාන තනි ඉලක්කම මේ සම්පූර්ණ එකෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩු සමාන අගයක් එනවා තේරුණාද එතනනේ ඉන්න ගෑයි නැත්නම් දැන් ගණන් දෙක හදාගන්න වෙනවද කන පල්ලා මම එච්චරයි ඈ තවසල ඉගෙන ගන්න නැත්නම් මට උගන්වන්න වෙනවා හරි පුතේ මෙතන හැදෙන්නේ 16000 ගණන් නේද
මෙතන හැදෙන්නේ කී ගානක්ද? 5000 ගානක්. 5740 ගානක් නේ හැදෙන්නේ. මෙතන ඉලක්කම කාවට පස්සේ ඒක පුතේ 6000ට ළඟයිනේ. ඔයා 5000න් බලන්න එපා 6000න් බලන්න. මේක 6000ට ළඟයිනේ. එහෙනම් පුතේ සාමාන්‍ය 16000ට 6000 කීයක් වගේ තියෙන්නේ? කීයක් තියෙනවද? මම තුන දාලා බලන්න කෝකටද පැන්සලේ. හරි? තුන දාමත් වැඩි වෙනවා ගුණ කරලා බලන්න. තේරෙනවද? ගුණ කරලා බලන්න වැඩි වෙනවා. එහෙනම් කීයක් දාන්න බැන්නේ මාරෙන්ම? දෙක. දෙවරක් 14 ගන්න එක. දෙවරක් 4යි දෙවරක් 4 8යි. දෙවරක් 14 ගන්න එක කිව්ද දෙවරක් 10යි 11යි. ඉතුරු 6යි 9යි 2යි 5යි. බබා දශම සංඛ්‍යාවල දශම ස්ථාන දෙකකට ගත්තා නම් තුනකට ඕනේ. අනිත් ඒවාද තුනකට ගන්නවා. එහෙනම් පුතේ මේකේ වර්ගමූලය කීය දෙන්නේ? 28.7යි 2. තේරුණාද හැමෝටම? පැහැදිලිද? ඉතුරුන කෙනාගේ වැඩ කීයද? 2යි. මොනවද වැඩ දෙක? ඊට පස්සේ බිංදුව උඩ තරම් දා ගන්නවා. ඊළඟට ඉන්න බිංදු දෙක මෙතනට ගන්නවා. තේරුණාද? පුතේ ගාන ලොකු වුණාට බය වෙන්න එපා. අමාරු නෑ. ඒ ගාන ලොකු වුණාට අපි මෙතන දාන්න එක ඉලක්කමනේ. එයා ගුණ කරගෙන පොඩ්ඩක් බලන්න තියෙන්නේ. පුතේ උඩ ඉන්න එක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට උඩ ඉන්නේ කවුද? 2872 දශම නැතුව ගුණ කරන්නේ. පුතේ දෙවරක් දෙක 4යි. දෙවරක් 7 14 4 දැන් එකක් ඉදිරි දෙවරක් 16 1 17 7 දැන් එකක් ඉදිරි දෙවරක් දෙක 4 1යි 5යි. හරි නේද? හරි පුතේ එන ආපහු බලාගන්න වෙන එක. පුතේ මෙතනටයි එක මිලක්කම මේ දාන තම් මිලක්කම මේ සම්පූර්ණයෙන් ගුණ කරපුවාම මෙයාට වඩා අඩුව සමානකයක් එන්න ඕන. පුතේ මම මේක ගාන ලොකු වෙන්න අමාරු වෙන නිසා චූටි පොඩි කෙටි ක්‍රමයකට කියලා දෙනවා. ඔයා පුතේ මේකේ මේ අවසාන ඉලක්ක 4ක් විතර හිතෙන් අයින් කරන්න. තේරුණාද? එතන ඉතුරු වෙන්නේ කීයද? 52. ඇත්තටම ඔයක 53 කියලා ගන්න. මොකද මේ 52 9000 ගන්න කියන්නේ 53000 ළඟයිනේ මෙතන 53ට. හරි? 52 හරි 53 හරි ගමන්නේ. හැබැයි මේකෙන් 4ක් හිතෙන් අයින් කරද්දි මේකෙනුත් 4ක් හිතෙන් අයින් කරන්න ඕනේ. තේරුණාද? අපි දාන එකත් එක්ක. එතන පුතේ මෙතන ඉතුරුනේ 52. මෙතන ඉතුරුනේ කීයද? 5. එහෙනම් පුතේ 52ට 5ව කීයක් තියෙනවද? 10ක් තියෙනවනේ. තේරුණා නේද? නමුත් මට 10 ලොවේ දාන්න බෑනේ. එහෙනම් මම තියෙන ලොකු මේක දානවා. කීයද? 9. දැන් සමහර 9ක් දුක වෙඩි වෙන්න පුළුවන්. මේක අර 55යි මෙතන 4ේ තියෙන්නේ. ඒකට මේක 6ට ළඟයි වගේ. තේරුණාද? ආන් එහෙම හිතන්න 9 දාලා පැන්සලෙන් ගුණ කරලා බලන්න. 9 9 81 එක දැන් මටක් ඉදිරි 9 4 36 37 44 4 දැන් 4ක් ඉදිරි 9 4 36 36 4 38 8 දැන් 3ක් ඉදිරි 9 7 63 63 3 66 6 දැන් 6ක් ඉදිරි 9 45යි 45යි 6 51 හරි නේද? හරිද? නවරක සුලින් ඉඳන් මට කිව්වේ නවරක 36යි 36යි 8 44නේ හරි 44 4 දැම්ම 4ක් ඉදිරි නවරක 36යි 36 4 40 නේ මෙතන 4 නේද බිඳුව 4ක් ඉදිරි මෙතන 4නේ දැන් මෙතන එකමනේ හරි දැන් හරි නේද හරි ගුණ බලන්න ඔබ දැන් හරි දැන් මේක අඩු කරලා උත්තරේ දාන්න මේ අඩු කරේ නේද කමකුත් නැහැ 5යි 2යි 1යි හරි එහෙනම් පුතේ 3කට ගත්තා උත්තරේ නම් පුතේ කීයද එහෙනම් මෙයාගේ වර්ගමූලය
825.36 යටේ වර්ගමූලය පුතේ එනවා කීයද 28.729 තේරුණාද පුතේ අපිට ගාන ගොඩාක් දෙන්නේ මෙහෙම මේකේ දශම ස්ථාන දෙකකට හොයන්න කියලා දශම ස්ථාන කීයකටද බබා දෙකකට හොයන්න කියලා දෙන්නේ තේරුණාද අහගන්න දශම ස්ථාන දෙකකට හොයන්න කියලා දෙද්දි පුතේ උත්තරේ දශමයෙන් දකුණු පැත්තේ ඉලක්කම් දෙකයි තියෙන්න ඕන තේරුණාද හැබැයි එහෙම කියලා දෙකකින් නවත්තන්න බෑ ඔයා තුනකට හොයලා වට යන්න ඕන වට යන්නේ කොහමද අහගන්න වට යන්නේ කොහමද දශම ස්ථාන පුතේ දෙකට අහද්දී ඔයා මේ දෙක ඉතුරු වෙන්න ඕන නම් මෙයා අයින් කරන්න එපයි තුන්වෙනියා එයා අයින් කරන්න පුතේ මෙහෙම මෙයා බලනවා පහට වඩා අඩුයිද වැඩිද කියලා අඩුයි නම් 72 හැමම දානවා පහට වඩා වැඩි නම් එයා අයින් කරලා මෙහාට එකතු කරනවා දැන් පහට වඩා අඩුයිද වැඩිද වැඩි එහෙනම් පුතේ 72 එකතු කරනවා 70 කීයද 3 එහෙනම් 7යි 3 අනිවාර්යෙන් තුනකට හොයලා තමයි වට එලා ගන්නෙ තේරුණාද දෙකකින් නවත්තන්න බෑ අනිවාර්යෙන් තුනකට හොයන්නම ඕන පැහැදිලිද හරි එහෙනම් කොහොමද දාගන්නේ